සරණවාහිනී නාලිකාවෙන් විකාශනය වන ජනප්‍රියම ටෙලි නිර්මාණයක් තමයි හිරිපොද වැස්ස කියන කතාව. ඉතින් මේ කතාවේ ඉන්න ප්‍රධානම චරිතය තමයි ආත්මි. ඉතින් මේ චරිතය ඊටමත් ලස්සනට නිරූපණය කරපු ජනප්‍රිය ශිල්පිනිය තමයි මියෝනා ද සිල්වා. ඉතින් ඔයාලට මතක ඇති ආත්මි කියන චරිතය නිසාම තමයි මියෝනා ද සිල්වාට ඊටමත් ඉහළ ප්‍රේක්ෂකාදරයක් ලැබුණේ. ඉතින් මේ වෙද්දි මියෝනා මෙන්න මේ කතාවෙන් ඉවත් වෙන්න තීරණය කළා තියෙනවා. ඉතින් ඒකට මේ කතාව නිෂ්පාදනය කරන නිෂ්පාදකවරුන්ට නම් ඇත්තටම ලොකු කේන්තියක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද මියෝනා ද සිල්වා ඔවුන්ට ඕන විදියට මේ චරිතය රඟ දක්වන්න ඇගේ නේතරම් සහායක් අවසාන කාලය තුලදී ඔවුන්ට ලැබිලා නැහැ. ඒ වෙලාවට ෂූටින් වලට එහෙම එන්නේ නැතිලු. ඇය කරගෙන යන වාහනේම ගොඩක් වෙලාවට ඇය රස්තිය අඩු කරනවලු. ඒ විතරක්ම නෙමෙයි ෆෝන් කෝල්ස් වලට පවා ඇය උත්තර දෙන්නේ නැතුව ෆෝන් එක ඕෆ් කරලා දානවලු. ඉතින් මොවුන් පවසන්නේ ඇය රාත්‍රී කාලය තුලදී මොනියම් හෝ ඉවෙන්ට් වලට සම්බන්ධ වෙලා උදේ වෙනකන් නිදා ගන්න වෙති කියලා තමයි. ඒ විතරක්ම නෙමෙයි මියෝනා මොනවා හරි මත්ද්‍රව්‍යයක් භාවිතා කරනවද කියලාත් ඔවුන්ට සැකසහිතයි කියලාත් මේ කතාවේ නිෂ්පාදකවරුන් සමාජ මාධ්‍යයට පවසලා තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි මියෝනා මේ වෙද්දි වසර 3ක ඇග්‍රීමන්ට් එකක් සයින් කරලු ඉන්නේ මේ හිරිපොද වැස්ස කියන කතාවත් එක්ක. ඉතින් එහෙම තියෙද්දි කතාව මග අරින හින්දම ඔවුන්ට මේ කතාව කරගෙන යන්න ඕන හින්දා ඔවුන් ආත්මිකේ චරිතයට නමක රංගන ශිල්පිනියක් මේ වෙද්දි යොදාගෙන තියෙනවා. ඉතින් මේ විතරක්ම නෙමෙයි ඔවුන් මියෝනා ද සිල්වාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් මේ වෙද්දි සූදානම් වෙලා තියෙනවා. ඒ උන්ට කරපු ලොකු පාඩුව පියවා ගැනීම සම්බන්ධවයි. ඉතින් මියෝනා මෙන්න මේ කරපු දේ ගැන ඔයා රසිකයෙක් විදියට මොකද හිතන්නේ? මේක හරිද වැරදිද කියලා? ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා.